Hi guys, welcome to my YouTube channel. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඊස්ටර් මාකට් එකට. ඉතින් අද ඊස්ටර් එකට කලින් දවස. අද ඉතින් ටිකක් කඩවල් වහලා තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ vlog එක බලන්නකෝ අද. මෙහි ඊස්ටර් එකට සරසලා තියෙන විදිය, මේ ඊස්ටර් මාකට් එකේ තියෙන කෑම ಜಾති ඒ දේවල් බලන්නකෝ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න මොනවා හරි කන්න කියලා බැලුවේ. ඉතින් මේ තියෙන්නේ ගොගෝෂ්. මේව හදන්නේ පිටි වලින් බෝල හදලා ඒව තෙලේ බැදලා තමයි ගන්නෙ. ඉතින් මේක රුමේනියන් ට්‍රැඩිෂනල් ෆුඩ් එකක්. ඉතින් අපි මේක ගත්තේ චොකලට්ුයි ස්ට්‍රෝබෙරි ටොපින් එකකුත් දාලා තමයි අපි ගත්තේ. Salam mu? Salam ya ijo to. Salam. Salam. Sini. Thank you. ඉතින් මේ තියෙන්නේ බිත්තර පාවිච්චි කරලා කරපු සැරසිල්ලක්. ඉතින් මේ විදිහේ ගොඩක් සැරසිලි මේ නගරේ තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම මම ඔයාලට පෙන්නන්නම් මේ vlog එකේ ඉස්සරහට. ඉතින් මෙතන ගහලා තියෙන මේ පුයිද බනට්සියන් කියලා. මෙතන බනට්සියන් කියලා තියෙන මේ තිමිෂෝරා නගරයේ ජීවත් වෙන රුමේනියානු ජාතිකයින්ව හඳුන්වන්න පාවිච්චි කරන නමක්. මෙහි එක එක නගරයට ඒ විදිහේ නම් තියෙනවා. එහි ජීවත් වෙන මිනිස්සුන්ව හඳුන්වන්න ඒ විදිහේ වෙන වෙනම නම් තියෙනවා. ඒක තමයි බනට්සියන් කියලා ගහලා තියෙන්නේ. තිමිෂෝරා වල ජීවත් වෙන රුමේනියානු ජාතිකයින් කියන එක තමයි ඒකේ තේරුම. ඉතින් මේ ස්ට්‍රීට් එකේ යනකොට චයිනීස් වයිබ් එකක් දැනෙනවා. මොකද ඒ ස්ට්‍රීට් එකේ දිගටම තියෙන චයිනීස් රෙස්ටුරන්ට්, ඒ වගේම කොරියන් රාමෙන් රෙස්ටුරන්ට් එකකුත් තියෙනවා. ඉතින් මේ ඒ හරියේ තියෙන හාවුන්ගෙන් කරපු සැරසිල්ලක්. ඉතින් ඒක නම් හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ අර මම කියපු රාමෙන් රෙස්ටුරන්ට් එක. අපි මේ දැන් ඉන්නේ සෙන්ට්‍රෝ එකේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ බිත්තරවල ලස්සන චිත්‍ර ඇඳලා තියෙනවා.
ăsta îmi place. Hai că dăm așa tură pe rând. Zice, vă rugăm, nu atingeți. ඉතින් ඔයාලට මේ පේන්නේ කැතඩ්‍රලා චර්ච් එක. එතකොට මේ තියෙන්නේ හොටෙල් තිමිෂෝාරා එක. ඊට එහා පැත්තෙන් තියෙන්නේ මෙහි ඔපෙරා හවුස් එක. ඉතින් රුමේනියාවේ බහුතරයක් ඉන්නේ ඕතොඩොක්ස් සහ කතෝලික අය. ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගමේම නිකායන් දෙකක්. ඒ වගේම තව සුළු සුළු නිකායනුත් තියෙනවා. ඒ වුණාට බහුතරය ඉන්නේ ඕතොඩොක්ස් අය. ඉතින් කතෝලික අය ඉස්ට සමරන්නේ ලංකාවේ ඉස්ට සමරන දවසේම. ඒ වුණාට ඕතොඩොක්ස් අය ඉස්ට සමරන්නේ අප්‍රේල් 12. ඒක නිසා බහුතරය ඉන්නේ ඕතොඩොක්ස් අය නිසා රුමේනියාවේ ඊස්ටර් වලට රජ නිවාඩු හම්බ වෙන්නේ අප්‍රේල් 12 සහ 13. ඉතින් ඔයාලා මේ දකිනවා වගේ තිමිෂාර සිටි එකේ හැමදාම හවසකට ආවොත් ඔයාලට වයලින් ගහන කෙනෙක්, පියානෝ ගහන කෙනෙක්, ඒ වගේම චිත්‍ර අඳින කෙනෙක්, ඒ වගේ මොකක්ම හරි දෙයක් බලා ගන්න පුළුවන්. ඉතින් guys අද vlog එක ඉවරයි. ඉතින් අපි දැන් ගෙදර යන මං ඉන්නේ රැත් වෙලා හින්දා අපි ආයෙ අලුත් vlog එකකින් හම්බ වෙමු. ඒත් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.